තුනුරුවන්ට නමස්කාර වේවා. ඓතිහාසික පැල්මඩලු දාගැබ් පුරාණ රජ මහා විහාර වාර්ෂික තෙරුවන් පූජෝපහාර මහා පෙරහැර මංගල්‍යයේ 2026 203 වන මහා පෙරහැර මංගල්‍යයේ ඔබ දන්නවා මේ දිනවල මහානුභාව සම්පන්න 35 පිරිත් දේශනාව පැවැත්වෙනවා. දැන් මේ මොහොතේ 35 පිරිත් දේශනාවට අදාළ ඉතා සුවිශේෂී චාරිත්‍රයක් මදකට පිරිත් දේශනාව නතර කරලා ඒ චාරිත්‍රය ඉටු කරන්නටයි සූදානම්. මේ අවස්ථාවේ මේ පුණ්‍ය භූමියේ රැඳී සිටිනවා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ සියලුම ආගමික ශාසනික කටයුතුවලදී මහා දැවැන්ත වූ ශක්තියක් ලබා දෙන ඇල්ලේගෙදර පූර්වාරාම විහාරයේ ඇතුළු පංචමහා විහාර ගණයන්හි විහාරාධිපති මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනෙහි අභිනව කෘත්‍යාධිකාරී අතිපූජනීය උලිදුවාවේ පිරතනාභිදාන නායක ස්වාමීන් වහන්සේ. අපි නායක ස්වාමීන් වහන්සේගෙන් මේ විශේෂ චාරිත්‍ර කාර්යය පිළිබඳව මේ මොහොතේ උන්වහන්සේගේම හඬින් ආරාධනා කරනවා. මේ චාරිත්‍රය පිළිබඳව රටට කියන්නට අවසර අපේ හාමුදුරුවනේ. රත්නත්‍රයට නමස්කාර වේවා. ඓතිහාසික පැල්මඩුල්ලු දාගැබ් රාජමහා විහාරය ඇතුළු මේ විහාර ගණෙහි ආධිපත්‍ය හොබවන උතුම් වූ ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති සියම් මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවෙහි රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක මහා මහෝපාද්‍යය දුරන්දර අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි. වාර්ෂිකව පැල්මඩුළු දාගැබ් රාජමහා විහාරස්ථානයෙහි සිද්ධ වෙන තෙරුවන් පූජෝපහාර මහා පින්කමේ 203 වෙනි මහා පින්කම් මාලාවයි පසුගිය 31 වෙනිදා කප්සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ වන්නට යෙදුණි. මේ තෙරුවන් පූජෝපහාර පෙරහැරේ පින්කමේ සුවිශේෂ සිරිත් චාරිත්‍ර විධි රාශියක් අනුගමනය කරමින් පැරණි සිරිත් උල්ලංඝනය නොකොට ඒවා උපරිමයෙන් ආරක්ෂා කරගෙන මේ සියලු කටයුතු සිදු කිරීම නායක මාහිම්පාණන් වහන්සේගේ කැපවීමයි උන්වහන්සේගේ බලාපොරොත්තුවයි. 35 මහා පරිත්‍රාණ ධර්මදේශනාව පසුගිය 12 වනදා රාත්‍රී කාලයේ ආරම්භ කරන්නට යෙදුණා. 35ක පිරිත් ධර්ම දේශනාවක් සිදු කිරීමේදී චාරිත්‍ර විධි රාශියක් අනුගමනය කරනවා මහා විහාර සම්ප්‍රදායට අනුකූලව. ඒ මහා විහාර සම්ප්‍රදායට අනුකූලව අනුගමනය කරන චාරිත්‍ර විධි පිළිබඳව සැකෙමින් අදහසක් ඉදිරිපත් කළොත් මේ 35 පිරිත් ධර්ම දේශනාව ඇතුළත් වෙන්නේ රාත්‍රී කාලයන් 4කුත් දවල් කාලයන් 3කුත් එකතු වෙලා තමයි මේ 35 සම්පූර්ණ වෙන්නේ. 12 වෙනිදා රාත්‍රියේහි මහ පිරිත් දේශනාව පිරිත් පිරීම ආදී කටයුතු සියලු චාරිත්‍ර විධි අනුගමනය කරමින් ආරම්භ කරන්නට යෙදුණා. පිරිත ආරම්භ කිරීමට මත්තෙන් සිදුවෙන විශේෂ කාර්යය තමයි ගෞරවනීය මහා සංඝරත්නය පිරිත් මණ්ඩපයට වැඩම කළාට පස්සේ ඉන් අනතුරුව ප්‍රධාන දේවදූත කුලකුමරුවා සහ පරිවාර දේව බටයන් තම දෙමව්පියන් විසින් මහා සංඝරත්නයට පූජා කිරීමේ කාර්යය සිද්ධ වෙනවා. ඒ කාර්යය සිද්ධ වුණා. ඉන් අනතුරුව හේවිසි ගුරුන් වහන්සේලා සහ පිරිත් දේශනාවට සම්බන්ධ විශේෂ ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා සමග ප්‍රධාන කුලදරුවන් ඇතුළු පරිවාර බටයන් තුම්බෝ වන්දනාවට උඩමළුවට යනවා. වෙහෙර වහන්සේ බෝධීන් වහන්සේ සහ විහාරය වන්දනා කිරීමෙන් අනතුරුව දේවාලයට ගොස් දෙවියන්ට මල් පහන් පුද පූජාවන් සිද්ධ කොට ඉන් අනතුරුව
දෙවියන්ට ආරාධනා කර කිරීමෙන් පස්සේ මහ පිරිත් දේශනාව ආරම්භ වෙනවා. ඒ මහ පිරිත් දේශනාව ආරම්භ වෙලා අද 3 වෙනි දවසේ. සත් 35ක පිරිත් දේශනාවක 3 වෙනි දවස කියන්නේ සුවිශේෂ වූ දවසක්. අපි ඒ දවසේ එදා පැරණි අපේ හාමුදුරුවන් වහන්සේලා විවිධ නම් වලින් හඳුන්වන්නට යෙදුණා. එයින් එකක් තමයි සූත්‍ර දේශනා කරන දවස හැටියට අපි හඳුන්වනවා. ඒ වගේම මණ්ඩපේ අලුත් කරන දවස හැටියටත් සිහිපත් කරනවා. ඒ වගේම කඩුතුවක්කු බඳින දවස හැටියටත් මතක් කරනවා. මෙන්න මේ චාරිත්‍ර විධි ටික මණ්ඩපේ තියෙන සියලු සාකීය පත්‍ර නාදලු, බුලත් දලු, පුවක් මල් ආදී ලදපස් මල් ආදී කොට ඇති සියලු දේ මෙතෙක් භාවිතා කරපු සියලු දේ ඉවත් කරලා ඒ වෙනුවට අලුතෙන් නව සාකීය පත්‍ර මණ්ඩපේ එල්ලලා ඒ වගේම වලයන් පවා නැවත අලුත් කරලා ඒ සියල්ල මණ්ඩපේ අලුත් කරනවා. ඒ වගේම පහන් පැල් පැරණි පහන් පැල් ඉවත් කරලා අලුතෙන් පහන් පැල් බඳලා මේ කටයුතු සම්පූර්ණ කරනවා. ඒ වගේම විශේෂයෙන් අද සූත්‍ර දේශනාවට අදාළව එදා ඉඳලා පැවතෙන චාරිත්‍රයක් හැටියට කඩු තුවක්කු ඒ ආරක්ෂාව පිණිස දොරටු 4හි බැඳීම සිද්ධ කරනවා. ඒ බැඳීම සිද්ධ කරලා මේ මණ්ඩපේ අලුත් කිරීම කටයුතු සිද්ධ වෙන්නේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ පස්වරු 3ට හැමදාම දේශනා කරන මහ පිරිත් දේශනාවෙන් අනතුරුව. තවත් විශේෂ දවසක් තමයි අද පැන්කලේ ලිහන දවස හැටියට අපේ පැරණි හාමුදුරුවරු හැඳින්නුවා. පැන්කලේ ලිහනවා කියලා අර්ථවත් වෙන්නේ අද තමයි මහ පිරිත් දේශනාවෙන් පස්සේ දේවදූත කුලකුමරුවා ප්‍රධාන පරිවාර දේව බටයන්ටත් අනුශාසනාව දේශනා කරන ස්වාමීන් වහන්සේටත් ඒ වගේම හේවිසි ගුරුන් වහන්සේලාටත් කියන මෙන්න මේ පිරිසට පිරිත් පැන් දීමේ චාරිත්‍රය අද තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ පිරිත් පැන් ලබා දුන්නාට මණ්ඩපය අසලින් පිටට ගෙනියන්න පිරිත් පැන් ලබා දීමක් සිද්ධ වෙන්නේ. එතන පානය කිරීම සඳහා පිරිත් පැන් ලබා දීම සිද්ධ වෙනවා. මෙන්න මේ මූලික චාරිත්‍ර විධි ටික මහ පිරිත් අවසානයේදී මණ්ඩපේ අලුත් කරන නිසා පිරිත් දේශනාවත් රාත්‍රී මහ පිරිත් දේශනාව වෙනතුරු නතර කර තබන්නට සිද්ධ වෙනවා. ඒ පිරිත් නතර කිරීමත් ඒ වගේම මණ්ඩපේ අලුත් කිරීමත් මේ අද සූත්‍ර දේශනා දවසේ සුවිශේෂ කාර්යයක් හැටියට අපේ මේ 35 මහ පිරිත් දේශනාවක සිද්ධ වෙනවා. ඒ වගේම හෙට දවසත් විශේෂ දවසක්. හෙට දවස තමයි දේවදූත පෙරහැර, තල්පත් පෙරහැර ආදී පෙරහැර ආරම්භ කරන දවස. හෙට හිමිදිරි උදෑසන තල්පත් පෙරහැර දේවදූත කුලකුමරුවා ප්‍රධාන පරිවාර දූතයන් තල්පත වැඩම කරවාගෙන මණ්ඩපය අසලට පැමිණෙනවා. මණ්ඩපය අසලට පැමිණුණාම හෙට උදේ 6ට දේශනා කරන මහ පිරිත දේශනා කරන්න උදේ 9ට. ඒ මහ පිරිත් දේශනාව දේශනා කිරීමෙන් පසුව දෙවියන්ට හසුන්පත් ලියන වෙලාව හැටියට පිරිත් දේශනාව නතර වෙනවා. ඒක අපේ පැරණි හාමුදුරුව මතක් කරේ දෙවියන්ට ලියුම් ලියන වෙලාව කියලා. ඒ දෙවියන්ට දේව හස්නක් හසුන්පතක් තල්ගොලේ ලියලා දේවදූත කුලකුමරුවා අතේ ඒ හසුන්පත දේවදූත පෙරහැරෙන් හෙට ඒ දේව මන්දිරය වෙත පිටත් කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම උදේ කාලයෙහි විහාරස්න දේශනාව විහාර දේවාල සිද්ධාස්ථාන ගණනාවක ඒ තොරතුරු විස්තර නම් ගොත් ඇතුළත් විහාරස්න දේශනාව සිද්ධ වෙනවා. ඒ වගේ රාත්‍රී කාලයේ දොරකොඩාස්න අනුශාසනා දේශනාව දේශනා කිරීමෙන් පස්සේ මේ 35 මහා පරිත්‍රාණ ධර්ම දේශනාවේ හමාර දේශනාව දේශනා කරලා අලුයම් කාලය වෙනකොට ඒ 35 මහා පිරිත් දේශනාව නිමාවටපත් වෙනවා. එහෙමයි මේ 35 මහා පිරිත් දේශනාවක සාමාන්‍ය චාරිත්‍ර විධි කෙටියෙන් අපට විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. හාමුදුරේ බෙහෙවින්ම පිං බොහොම ස්තුතියි. අපිට ඕනෙන්නේ මේ දැන් මේ වෙනස සිදුවන චාරිත්‍රය දැනගන්න. නමුත් 35 පිරිත් දේශනාවක සමස්තයම
ඔබ වහන්සේ දේශනා කළා. ඒ නිසාම වෙන්නට ඇති අපි අපේ නායක හාමුදුරුවෝ හඳුන්වනකොට කොටසක් කියනවා විචිත්‍ර බානක පරිත්ත ධර්මදේශක කියලා. මම හිතනවා ඒ අති ගෞරවනීය නාමය ඔබ වහන්සේට ඉතාම සුදුසුයි. ඒ දැනුම රටට බෙදා දීම පිළිබඳව ඔබ වහන්සේට අනේක වාරයක් අපේ ස්තුතිය පුද කරසේ. මේ මුළු මහත් රටටම තෙරුවනෙහි ආශිර්වාදයේ ලබා දෙන පැල්මඩුළු පුරවර මහා සංස්කෘතික උදානය තෙරුවන් පූජෝපහාර පැල්මඩුළු මහා පෙරහැර මංගල්‍යයි. පැල්මඩුළු මහා පෙරහැර මංගල්‍යයෙන් රටටම ජනතාවට ලෝකයට දැවී තිබෙන සිත් නිවී සැනහේවා. නිවී සැනසෙන සිත් සදා නිවී සැනසේවා. තෙරුවන් සරණයි. සානපුරේ ඉදිරිපත් කිරීම බාරසී ටීවී සිව් එළයි පුනරාගමනය.